මේ හැමදේම පටන් ගන්නේ 2026 ඇප්‍රේල් මාසේ 8 වෙනිදා. දින 39ක් තිස්සේ ඇදී ගිය දරුණු ගැටුම් වලින් පස්සේ දෙපාර්ශවයේම එකඟ වෙනවා සති දෙකක සටන් විරාමයකට. හැබැයි ඉතින් ඔය නිහඬතාවය නම් මෙච්චර වෙලාවක් පැවතුනේ නැහැ. ඇත්තටම ගිවිසුමේ තීන්ත වේලෙන්නත් කලින්ම ප්‍රශ්න පටන් ගත්තා. සටන් විරාමයේ ප්‍රකාශයට පත් කරපුව ගමම්ම වගේ දෙපාර්ශ්වයේම ආයිත් එකිනෙකාට පහර දෙන්න ගන්නවා. ඉතින් ඇත්තටම මොකද්ද මේ උනේ? සිද්ධි දාමය දිගහැරුණේ හිතා ගන්නවත් බැරි වේගයකින් අප්‍රේල් 7 වෙනිදා රෑ සටන් විරාමයේ ප්‍රකාශයට පත් කරනවා. ඒත් පැය කීපයක් යන්න කලින් ඉරානය සෞදි අරාබියට එක්සත් අරාබි එමිරාජ්‍යයට ඩ්‍රෝන් ප්‍රහාරය එල්ල කරනවා. ඒකට ක්ෂණික ප්‍රතිචාරයක් විදිහට ඉරානීය ලීවන් දුපතට ප්‍රහාරයක් එල්ල වෙනවා. බලන්නකෝ සටන් විරාමයේ පැය කීපයක්වත් තිබ්බේ නැහැ. ඉතින් මෙතන මතුවෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ සටන් විරාම පණිවිඩය හැමෝටම හරියට ලැබුණාද? එක විශ්ලේෂණයක කියවෙන විදිහට ඉරානීය විප්ලවීය ආරක්ෂක බලකායේ සමහර ඒකකවලද මේ නියෝගය වෙලාවට ලැබිලා නැතුව ඇති. ඉතින් මේක sannivedana දුර්වලතාවයක්ද? එහෙම නැත්නම් හිතාමතාම කරපු දෙයක්ද? හැබැයි මේ සාකච්ඡා මේසෙට එන්න කලින් තිබු தත්ත්වය අපි තේරුම් ගන්නම ඕනේ. ඒ පීඩනය මොන වගේද කියලා හරියටම දැනගත්තොත් විතරයි මේ සටන් විරාමයේ නියම වටිනාකම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ මෙහෙයුමේ පරිමාණය තේරුම් ගන්න මේ සංඛ්‍යාව දිහා බලන්න. දසදහසක්. ඔව් දසදහසක්. දවස් 38ක් ඇතුළත ඇමරිකාව දියත් කරපු යුද්ධ මෙහෙයුම් ගණන තමයි ඒ. ඒ කියන්නේ හිතන්නකෝ දවසකට මෙහෙයුම් 260කටත් වැඩි. හොඳයි ඒ මෙහෙයුම් 10000න් ඉරාන පුරා ඉලක්ක 13000කට ගහලා තියෙනවා. මේකෙම තේරෙනවා මේ මෙහෙයුම කොයිතරම් පැතිරිලා තිබුණද කියලා. ඒ කියන්නේ රටේ හැම අස්සක් මුල්ලක් නෑරම වගේ මේකේ බලපෑම දැනුණා. අවසාන මොහොතේ වෙද්දී පීඩනය තවත් හොඳටම වැඩි වුණා. සටන් විරාමයට කලින් තිබුණු අන්තිම පැය 24 ඇතුළත විතරක් ප්‍රහාර 800ක් එල්ල කරලා තිනා. මේක ඉතින් ඉරානයට දුන්න පැහැදිලිම පණිවිඩයක් කිව්වොත් හරි. වැදගත්ම දේ තමයි මේ ප්‍රහාර අහම්බෙන් ගහපුවා නෙවෙයි මේවා ඉරානයේ යුද ශක්තිය අඩපණ කරන්නම ඉලක්ක කරලා හොඳටම ප්ලෑන් කරලා ගහපු ප්‍රහාර. උදාහරණයක් විදිහට සවුත් පස් සංකීර්ණයට ගෙහුවේ එයාලගේ බැලිස්ටික් මිසයිල් වැඩසටහනට බලය සපයන ප්‍රභවයටමයි. ඒ වගේම ශරීෆ් විශ්වවිද්‍යාලය ඉලක්ක කළේ ඒක ඩ්‍රෝන් සහ මිසයිල් හදන ප්‍රධාන මධ්‍යස්ථානයක් විදිහට ක්‍රියා කරපු නිසා. මේ වගේ තවත් සුවිශේෂී ලෝක පුවත් සහ දේශපාලන විශ්ලේෂණ සඳහා අපේ රට සහ ලෝකයේ Facebook පිටුව දැම්ම ෆලෝ කරන්න. යුදබිමේ ගැටුම් වලට අමතරව තවත් යුද්ධයක් තිබුණා. ඒ තමයි සමාජ මාධ්‍ය හරහා ගිය වචනවල යුද්ධය. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රකාශන නිසා මේ ගැටුම තවත් අවුල් සහගත අනපේක්ෂිත තැනකට ගියා. මේ තියෙන්නේ මුළු ලෝකෙම ලොකු කැළඹීමක් ඇති කරපු ඒ ප්‍රකාශයේ මුළු කොටස. සම්පූර්ණ ශිෂ්ටාචාරයක් අද රෑ විනාශ වෙලා යාවි. ආයේ කවදාවත් ගොඩ ගන්න බැරි වෙන්න. මම එහෙම වෙනවට කැමති නෑ. ඒත් ඒක බොහෝ දුරට සිද්ධ වෙයි. ඇත්තටම මේ වචන ටිකෙන් ලෝකෙම හෙල්ලුණා චුවොත් හරි. හැබැයි මේ කියපු කතාවේ ඇත්ත තේරුම මොකක්ද? මූලාශ්‍ර වලින් මේක විශ්ලේෂණය කරන්නේ කොහොමද? අපි බලමු ඒ කියන්නේ කියවෙන්නේ මොනවද කියලා. විශ්ලේෂකයන්ට අනුව මෙතන ශිෂ්ටාචාරය කියලා කිව්වේ ඉරානයේ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ඒකෙන් ඉලක්ක කළේ ඉරානයේ පාලක තන්ත්‍රය. ඒ කියන්නේ මුල්ලාවරුන්, අයතොල්ලාවරුන් සහ IRGC එක. මේ තර්කයට ප්‍රධාන හේතුව තමයි පණිවිඩයේ දෙවෙනි කොටස. ඒ පණිවිඩය ඉවර වෙන්නේ ඉරානයේ ශ්‍රේෂ්ඨ ජනතාවට දෙවි පිහිටයි කියලා. ඉතින් මේකෙන් තර්ක කරනවා මේක ඉරාන ජනතාවට එල්ල කරපු තර්ජනයක් නෙවෙයි, පාලකයන්ට කරපු අනතුරු ඇනවීමක් කියලා. හරි සමාජ මාධ්‍ය කතාවෙන් මිදිලා අපි දැන් බලමු දෙපැත්තෙන්ම එළියට ආපු නිල ප්‍රකාශ මොනවද කියලා. වොෂින්ටනයයි ටෙහෙරානයයි මේ ගිවිසුම ගැන ලෝකෙට කිව්වේ මොනවද? එක්සත් ජනපද යුද ලේකම් පීට් හෙග්සෙත්ගේ ප්‍රකාශය හරිම කෙලින් සහ පැහැදිලියි. ඔහු කියනවා අපි කවදාවත් ඉරානයට න්‍යෂ්ටිකාව්‍යයක් හදාගන්න ඉඩ දෙන්නේ නැහැ. එයාලා දන්නවා මේ ගිවිසුමේ තේරුණා එයාලට කවදාවත් න්‍යෂ්ටිකාව්‍යයක් අයිති කරගන්න බෑ කියන එකයි. ඉතින් මේකෙන් හරිම පැහැදිලි ඇමරිකාවේ ප්‍රධානම අරමුණ මොකක්ද කියන එක. ඒ දැඩි ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්කම ඔහු මේ මෙහියුම කරපු හමුදා බටයන්ව අගය කරන්න තමතක කරන්නේ නැහැ. රණශූරයන්ට මම කියන්නේ නියමයි. ඔයාලා තමයි අපේ රටේ කොඳුනාරටිය. ඔයාලගේ දක්ෂකම, නිර්භීතකම සහ නොසලෙන අධිෂ්ඨානය ඇමරිකාව කියන්නේ මොකක්ද කියලා මුළු ලෝකෙටම පෙන්නුවා. අනෙක් පැත්තෙන් ඉරානීය නිලේ ස්ථාවරයේ ඊට වඩා වෙනස් ස්වරූපයක් ගත්තා. යාලා සාකච්ඡාවලට මැදිහත් වුණු පාකිස්තානයට ස්තුති කළා. යාලා කිව්වේ ඇමරිකාව ප්‍රහාර නැවතුවොත් තමන්ගේ ආරක්ෂක මෙහෙයුම් නවත්තනවා කියලා. ඒ වගේම හෝමුස් සමුද්‍ර සංධිය හරහා යන නැව්වලට තමන්ගේ සහයෝගය දෙන්නම් කියලාත් පොරොන්දු වුණා. මේ හැම දෙයකින්ම පස්සේ අපි දැන් අවිත් ඉන්නේ හරිම අවිනිශ්චිත අනාගතයකට. කිවිසුම නම් අත්සන් කරලා තියෙනවා. ඒත් සාමය ස්ථිරද? අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. එක්සත් ජනපද මාධ්‍යම ආනදන මූලස්ථානයේ වචන වලින්ම කිව්වොත් මේක සටන් විරාමයක් නෙවෙයි. මේක උපක්‍රමික විරාමයක්.
ඒ වචනෙම තියෙනවා මේක తాවකාලික නැවතුමක් විතරයි කියන එක. සටන තවම ඉවර නෑ. ඉතින් ඇත්තටම ඉරානය මේකට එකඟ වුණේ ඇයි? මෙතනදී ප්‍රධාන මතවාද දෙකක් තියෙනවා. එකක් තමයි සමහර විට මේක අලුත් අඩු රැඩිකල් පාලනයක් යටතේ ඇත්තටම සාමය වෙනුවෙන් තියපු අවංක පියවරක් වෙන්න පුළුවන්. නැත්තම් අනෙක් මතය Taman සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න යන බව දැනගෙන කාලය ගන්න කරපු මංමුලා සහගත උත්සාහයක්ද? අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නයත් එක්ක නතර වෙමු. සාමය කියන්නේ සටන් දෙකක් අතර තියෙන පොඩි විවේකයක් විතරක් නම් ඊළඟට වෙන්නේ මොකක්ද? මේ බිඳෙන සුළු ගිවිසුම ඇත්තටම තවත් දරුණු ගැටුමක ආරම්භයක්ද? එහෙම නැත්නම් අවසානයේ ආරම්භයද? ඒකට උත්තරේ ඉතින් කාලය තැන්නේ දෙන්න ඕනේ.